වලාකුල්වි අන්තනාලා ඉරේ රැස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා බලා. Hello, let's do a reset reading with me. Okay. අද වීඩියෝ එක තියෙන්නේ මම reset reading එකක් කරනවා. ඔයාලට මම කලින් පෙන්නුවා වගේ මම කාමරේ දැන් ගන්න දෙයක් නැතුව හැඩි වෙලා තියෙන්නේ. එක්සෑම්ස් ආවා, ඊට පස්සේ ඩිප්ලෝමා කොන්වොකේෂන් එක ආවා, ඊට පස්සේ තව පොඩි පොඩි වැඩ වගේ ප්ලෑන් කරගත්තා. ඉතින් ඔයත් එක්ක මේ කාමරේ ගන්න දෙයක් නැහැ. එහෙනම් බලමු අද කොහොමද මම රීසෙට් රූටින් එක කරන්න කියලා. මම ඔයාලට කියන්න I රීසෙට් රූටින් එකක් ඕන වෙන්නේ කියලා. Hello lamai, welcome back to my YouTube channel. Now let's move on to my absolute favorite but also the most chaotic place, my dressing table. අපි මෙතනින් පටන් ගමු. මොකද මේක තමයි හැම ගෑල්ලාමේකෙම most favorite වගේම dangerousම zone එක. මුලින්ම මම මෙතන තියෙන බඩු ටික ඔක්කොම වෙනම තැනකට අයින් කරලා dressing table එක නම් deep clean එකක් දෙන්න තමයි හදන්නේ. මම එතකන් කියන්නේ ඇයි අපිට reset routine එක මෙච්චරම life එකට වැදගත් වෙන්නේ කියලා. If you are a girl or a boy, අපි හැමෝටම reset routine එකක් ඕනේ. අපිට සමහර දවස් තියනවා නේද කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ, වැඩ කොට ගෑවිලා තියෙනවා, ඒ වුණාට මෙලොවම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ, පුදුම කම්මැලිකමක් එන්නේ. ඉතින් ඒ වගේ දවස් වලට මම කරන වැඩක් තමයි මගේ කාමරේ පොඩ්ඩක් වෙනස් කරගන්න එක. මහලු කුරනේ මේ එක්ක අපේ බෙඩ් ෂීට්ස් මාරු කරලා පොඩ්ඩක් ක්ලීන් කරලා අපේ තියෙන ඔය බඩු අර එහෙම කරලා තියෙන ඒවා තියෙන තැන් ප්ලේසස් වෙනස් කරපුවාම පොඩි රිෆ්‍රෙෂ් එකක් එනවා අපේ මයින්ඩ් එකට. එතකොට අපිට පොඩි එනර්ජි එකක් එනවා අපේ තියෙන වැඩ ටික කරගෙන යන්න. ඒකෙන් වෙන්නේ අපේ self confidence එක වැඩි වෙන එක. මට කරන්න වැඩ ගොඩාක් ගොඩ ගහලා තිබ්බට මට ඒකකටවත් හරියට focus කරන්න අමාරුයි. මොකද මේ කාමරේ ගොඩාක් හැඩි වෙලා. මම හිතන් හිටියේ මේ කාමරේ පැයකින් පැය දෙක තුනකින් පස් කරලා ඉවර කරගන්න. හැබැයි මට දැන් තේරෙනවා ඊට වඩා සෑහෙන වෙලාවක් යයි කියලා. මම මෙතන දාගත්ත ඩ්‍රෙසින් ටේබල් එකේ තිබ්බ ඔක්කොම දැන් මෙතන පිටසන් තිබුණා වගේ. මගේ ටේබල් එක ගස්සලාදී මගේ මේකප් බඩ වගේ shopping එකකට දාලා. We collect so many things we don't even use, right? මමත් ඒ වගේ තමයි. ඊට පස්සේ මම හොඳට mirror එක clean කරගත්තා. මොකද mirror is so important to our life. මම අන්තිමට මේ විදිහට පේපර් එකකින් ක්ලීන් කරගත්තේ. එතකොට හරියම ලස්සනට ඒක ෆයිනල් ෆිනිෂ් එක වෙනවා. මම මේක නම් ඉගෙන ගත්තේ අපේ අයියාගෙන්. එයා වාහනේ ඔක්කොම ක්ලීන් කරලා ඉවර වුණාට පස්සේ වින්ඩ් ස්ක්‍රීන් එක ওই විදිහට පේපර්ස් වලින් තමයි ක්ලීන් අවුට් කරන්නේ. මම මගේ ඇඳ උඩට තමයි ඩ්‍රෙසින් ටේබල් එකේ තිබ්බ ඔක්කොම ටික දැම්මේ. මම බෙඩ්ෂීට් එකත් මාරු කරන නිසා එතකොට මට ලේසි ඉක්මනට උණ ටික ඕගනයිස් කරගන්න. එහෙනම් අපි දැන් මෙතන තියෙන ටික අස් කරලා ඊළඟට ඇඳ අස් කරන්න shift වෙමු. Let's go. මම මේක ක්ලීන් කරගත්තා. පොඩි පොඩි දේවල් තියෙන ඒවා යන්නේ නැහැ ළමයි. මොකද ඒකට ගොඩාක් පරණයි. ඔයාලා මෙයාව දන්නවද? සුරේන්ද්‍ර මම හිතන්නේ නම. He's a singer. ඉතින් යාත් එක පොඩි කාලේ ගත්ත ෆොටෝ එකකුත් මට හම්බුණා. මම මෙයාලා ඔක්කොම හොඳට ෂැම්පු දාලා නාවල කරලා ගන්නවා. මොකද එයාලගේ පවුඩර් එකක් වැටිලා ඒක ගන්න දෙයක් නැතුව තිබ්බේ. ඊට පස්සේ මම ඔය ඔක්කොම මේ විදිහට ලස්සනට මට ඕන වෙන ඒවා එළිය තියලා ඕගනයිස් කරගන්න. මේක ගොඩාක් නීට් එකට ක්ලීන් එකට තියෙන්න ඕනේ කිව්වේ මං කලින්. අපි මුළු දවසම පටන් ගන්න එතනින්. එතකොට අපි මිරර් එකෙන් අපි දිහා බලනකොට ඒක හරිම ක්ලියර් එකට අපිට පෙනුනොත් එතනින් එන ඒ මොටිවේෂන් එක සැටිස්ෆැක්ෂන් එක තමයි මම හිතන්නේ අපේ දවසම අපිව බූස්ට් කරලා තියාගන්න. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මිරර් එකෙන් අපිව හරියම පැහැදිලිව අපිට පේනකොට තමයි අපි ගැන අපිට self confidence එක වැඩි වෙන්නේ.
මම පොඩි අලුත් ලස්සන වැඩක් පටන් ගන්න තමයි මේ බඩු ටික ගත්තේ. අපි දැන් මගේ බෑග් වල තියෙන තැන පොඩ්ඩක් හදාගමු. මෙතන සමහරක් වෙලාවට ඔය බෑග් අරින් මේ දාලා අඩු වෙනවා. ඉතින් මම ඔක්කොම ටික අපහු ගෙනල්ලා මේ විදිහට හදාගත්තා. අපි දැන් බෙඩ් එක අස් කරලා ඉවර කරගමු. මම මේ ටික ඔක්කොම දැන් හේදෙන්න දානවා. එතකොට මට අපහු රූම් එක අස් කරලා ඉවර වෙනකොට ඔය බෙඩ් ෂීට් එක ගන්න පුළුවන්. සමහරක් අයට හිතෙන්න පුළුවන් කාමරය අස් කරලා බඩු ටිකක් ලස්සනට තියපුවම මොකද්ද වෙන වෙනස කියලා. Why does a reset routine even matter? But honestly guys, this is not just about aesthetic. This has a direct connection with your mental health and productivity. Psychology වල කියන දෙයක් තමයි අපේ අවට අපිට තියෙන පරිසරය අවුල් වෙලා වගේ තියෙනකොට එතකොට අපේ මයින්ඩ් එක ඒක unfinished task එකක් විදිහට තමයි දකින්නේ. එතකොට ඒක අපිට ලොකු ස්ට්‍රෙස් එකක් දෙනවා. අපිට හරියට වැඩ මැනේජ් කරගන්න බැරි වෙන විදිහට. ඒක නිසා තමයි සමහර දවස්වලදී කිසිම වැඩක් කරගන්න බැරුව ස්ටක් වෙලා වගේ හිතෙන්නේ. එක්සෑම් එකට පස්සේ මම අර තමයි පොත් ටික අස් කරන්න යන්නේ. මේ තමයි මට තියෙන වටිනම දේවල්. මොකද දැන් ඉස්සරහට මට හැම වැඩක්ම කරගන්න තියෙන්නේ මේ පොත් එක්ක. එක්සෑම් එකක් ඉවරුනාම නම් කොහොමත් පාඩම් කරන තර මගේ නම් ගන්න දෙයක් නැති වෙනවා. අර මෙහි පොත් පේපර්ස් එක එක ඒවා දාලා. ඉතින් මේක අපි දැන් ලස්සනට හදාගමු. මේ තමයි ළමයි මට එක්සෑම් එකෙන් හම්බුන ලස්සන මිහිරි මතක. ඇස්යට ගොඩාක් කළු වෙලා පිම්පල්ස් ආවා. ඉතින් මගේ මූණට වෙන්න තියෙන සෑහෙන දේවල් ටිකක් වුණා. මම මේ දැන් මොකද්ද දන්නවද කරන්නේ? මට තිබ්බ මගේ තියෙන එක්සෑම් එකේ මම පරිස්සම් කරලා තියාගත්ත නෝට්ස් ඔක්කොම දැන් කවලම් වෙලා තියෙනවා පිළිවෙලකට හදනවා. හැබැයි මම මේවා ටික මේ ෂේප් එකේ තමයි අස් කරන්නේ. මොකද නෝට් එකක් හරි පේපර් එකක් හරි ආපහු නිකන් මගේ ඔළුවට ක්ලික් කරන විදිහට බැලුවොත් එහෙම මට එක එක බහුබූත මතක් වෙනවා. මම එක්සෑම් එකට මේක හරියට ලිව්වද, අරක ලිව්වද, මේක ලිව්වද, කරපු ඒවා පවා කරාද නැද්ද කියන එක ඔළුවේ පිසුනට අඬ ගන්නවා. එතකොට එපා වෙනවා මට මේ රිසල්ට් එකකින් ඉන්න තියෙන දවස් ටිකවත් හරියට නම් ඉන්න හම්බෙන්නේ. ඒක නිසා හරි පරිස්සමින් ලස්සනට මගේ නෝට් එකයි පොත් එකයි තියාගත්තා. මොකද ඒවා ඉස්සරහට ගොඩාක් වැදගත් වෙනවා. අපි මේ ලස්සන කාමරේ දැන් ඔක්කොම අතුගාලා දාලා ඉවරයක් කරන්න පටන් ගමු. මේක ළමයි නිකම්ම කාමරේ සිද්ධ කරන එකක් නෙමෙයි. it's physical manifestation of the mental reset. ඒ කියන්නේ ඔයා බඩු අස් කරද්දී අනවශ්‍ය දේවල් අයින් කරලා දාද්දී ඒක පුදුම තරම් සැහැල්ලුවක් ඔයාගේ මනසට දෙනවා. අපි දන්නවත් නැතුව වෙනවත් එකම අපිට අලුත් දේවල් කරන්න හිතෙනවා. අපේ වැඩ ටික කරන්න හිතෙනවා. පුදුම නිදහසක් දැනෙන්නේ කාමරේ අස් කරලා ඉවර වෙලා ඒ ලස්සනට තියෙනකොට. නම් කාමරේ අස් කරලා ලස්සනට දකින්නකොට තීතෙන්නේ දිව්‍ය ලෝකෙට ගියා වගේ. මොකද ඒ තරම් මං ආසයි හරිම පිළිවෙට ලස්සනට මං ඉන්නතර තියාගන්න. මොකද එතකොට හරිම ලේසි අපිට සැහැල්ලුවෙන් අපේ වැඩ ටික ප්ලෑන් කරගෙන කරගන්න. අපේ අක්කිගේ රසම රස කේක් උණුවෙන් මේ කේක් එක පුදුම තරම් රසයි. මෙතන මම පිළිවෙලට සිවිල් ප්‍රොසීඩියර් කෝඩ් එක, ක්‍රිමිනල් කෝඩ්, ඊට පස්සේ පීනල් කෝඩ් එක, ජුඩිකේචර් ඇක්ට්, එවිඩන්ස් ඕර්ඩිනන්ස් එක, එවිඩන්ස් කම්පැනිස් ඇක්ට් and අනිත් ලෝ රිලේටඩ් බුක්ස් ටික මේ විදිහට තියලා ලස්සනට හැදුවා. මෙතන මහා පොත් ගොඩක් නැහැ, පොඩ්ඩයි තියෙන්නේ. පස්සේ හිමීට මේ රාක්කේ පිරෙන්න අපි පොත් ටිකක් එකතු කරගමු. මම ආස පොතක් ළමයි. හැබැයි මේක ඇතුළ බලම් පාඩම් කරන්න මට හරි අමාරුයි because of the pictures. But it's really interesting subject. මම ෂෝට් වීඩියෝ එකක් දැම්මා මේ මල් කල් තියාගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් මේක තාම ලස්සනට තියෙනවා.
දැන් තියෙන්නේ අද දවසේ යුත්තේ අන්තිම ටික. මේ කස් කරලා ඉවර කරගෙන එද්දි පුදුම සනසීමක් දැනෙන්නේ. සහ මාරම බලන්නකෝ අස් කරාට පස්සේ පෙනුම කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සියලයෙන් වෙලා වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සියලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම්. එහෙනම් අද දවසට ගෙන් එන්නම්. thanks for watching. bye bye.